දැන් ඔන්න නීති තද වෙන්න යනවා. රුපියල් මිලියනයක් වෙනකන් දඩ ගහන්න පුළුවන් on the spot ඕන. මේ ජලය අපවිත්‍ර කරන. ශබ්ද දූෂණයට, වායු දූෂණයට, ජල දූෂණයට. හරි. අපි ගෙදරදී ජලය දූෂණය කරනවා. ඔව් කරනවා. වලම් පිඟන් හොදනකොට, නානකොට, টয়ලට් ෆ්ලෂ් කරනකොට ඔව් ජල දූෂණය කරලා ඉවරනවා. ඒක සාමාන්‍ය තත්ත්වයක්. ඒ දූෂණය කරපු ජලය හිමීට කාගෙත් ඇස් වහලා ළඟම තියෙන කානුවට හිමීට channel කරලා කවුරුවත් දැක්කේ නෑ, දන්නේ මොනවද මේ එන්නේ කියලා දන්නේ නෑ. ලස්සනයි, පාටත් හොඳයි. අපි දන්නෙත් නෑ, ඒගොල්ලෝ දන්නෙත් නෑ කියලා. මේ අපේ වද මේ එන්නේ කානුවට දන්නේ. අපි දන්නේ නෑනේ. ඔව්. සමහර අය මේවා පොළොවටම හරවලා, සමහර අය කානුවලට හරවලා, සමහර අය වතු වලට හරවලා, සමහර අය පාරට හරවලා. මෙන්න මෙහෙම තමයි කරන්නේ. මෙහෙම තමයි අපි ගොඩක් අය කරන්නේ. ඒකෙන්ම පේනවා පපුවට හයියෙන් ගහගත්තට රට ගැන එහෙම විශාල කැක්කමක් නැහැ. රට කියන එක මේ නිකන් මේ අපේ මේ කජුගිරියක් වගේ තියෙන එක නෙමෙයිනේ. රට කියන්නේ මේක ඇතුලේ තියෙන ඔව් නේද? ගහ කොළ සතා සීපාව මහ පොළව වතුර ටික අරග මේක කොහොමද? ඒකනේ රට කියන්නේ. රට කියන්නේ සිටියේ මේ තියෙන අර හැඩයට නෙමෙයිනේ. ඔබට මොනවද කරන්න පුළුවන් කියලාත් කියන්න ඕනේ. ඔබට පුළුවන් ඔබ පාවිච්චි කළ අපවිත්‍ර කරන ජලය ටික යුතුයකමක් හැටියට පිරිසුදු කරලා එළියට දාන්න. ඒක මුලදී අපි යුතුයකම කතා කරා. සතුටුයි. දැන් නීතිය එනවා. හිත අනිද්දා නීතිය ඇවිල්ලා මේ පොඩි ගාණක් දීලා ඔය ජෝකාසු සිස්ටම් එකක් ගෙවාගෙන යන්න ගන්න පුළුවන්. ජෝකාසු සිස්ටම් එකක් ගෙදරට දාගන්න මිලියන ගාණක් යන්නේ නැහැ. ඒ ජෝකාසු සිස්ටම් කියලා ලොකු නමක් තිබ්බට මේ මිලියන ගාණක් වියදම් වෙන වැඩක් නෙමෙයි. හැබැයි අපවිත්‍ර ජලය දාලා කානුවට දාලා අහුවෙච්ච දාට මිලියනයක් දඩ ගහනවා. එහෙනම් අපි එහෙම කරගමුකෝ ඒක. දඩත් ගහලා ඊට පස්සේ වේදම් කළා ජෝකාසුත් දාගමු. එතකොට දෙකයි නේ වේදම්. එහෙම න්යාස. එකක් කොටදුළු හදා ගන්න ඕනේ නැහැ. දෙකක්ම හදා ගන්නකො එකපාර. එහෙම නැත්තම් මේක තේරෙනවා නම් ජෝකාසු සිස්ටම් එකක් ඕනනම් හරියම ජපන් එකම ඕන. හරි. ඩයිකි ඇක්සිස් ජෝකාසු සිස්ටම් එකක් ගෙදරට. එතකොට ඔබේ අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එකට තා මොනවා හරි අවශ්‍ය දෙයට දාගන්න. ඕගොල්ලන්ගේ ඉන්න ගාන කියන්න කරන ක්‍රියාකාරකම කියන්න ඩයිකි ඇක්සිස් එක ජපන් තාක්ෂණය පාවිච්චි කරලා තිතට කියනවා ඕගොල්ලන්ට හරියන්නේ කියුබික් මීටර් කීයක සිස්ටම් එකක්ද? රයිට්. ඒක මල්ටි ටැංක් සිස්ටම් එකක්ද, සිංගල් ටැංක්ද, ටැංකි දෙකද තුනද? ඒගොල්ලෝ කියයි. ජපානයේ නොවර්ධින තාක්ෂණයක් අදට පරණ ඒත් අදටත් වින්දර වගේ වැඩ කරන තාක්ෂණයක් තමයි මේ. ලොකු සල්ලි යන්නේ නැහැ හොඳේ. මේ කියන්නේ මිලියනයක් දඩ ගන්නට වඩා බොහොම ලේසි ජෝකාස් සිස්ටම් එකකට හිමීට යන එක. දැන් පටන් ගන්න. කවදා හරි දවසක ඉවර කරන්න පුළුවන් වෙයි. දැන් හිතන්න පටන් ගන්න. කවදා හරි දවසක ඔබ කරන දවසක් එයි. නම්බරයක් කියන්නේ. නම්බරයක්. ජෝකාස් සිස්ටම් එකේ නම්බරේ මිනිසුන්ට හොයාගන්න ක්‍රියාකාරකමක් දෙනවා. අපි කියනවා. ඩයිකි ඇක්සිස් කතා කරන මේ නම්බරයකට 0.76 380යි 380 0.76 380යි 380